ඔයාලා දැකලා තියෙනවද ජපානයේ ග්‍රැජුවේෂන් සෙරමනි එකක් කොයි වගේද කියලා? කන්නිචිවා. ඔයාලා එනවද අද මාත් එක්ක අපේ ග්‍රැජුවේෂන් ඩේ එකට ගිහිල්ලා එන්න? ග්‍රැජුවේෂන් එක දවසේ උදේම මට තිබ්බ ලොකුම රාජකාරිය තමයි තව දෙන්නෙක්ව සාරි අන්දලා මේකප් කරලා හෙයාර් ස්ටයිල් එහෙම දාලා එක්කන් යන එක. ඒ නිසා උදේ වීඩියෝ මුකුත් කරගන්න උනේ නෑ. ඒ දෙන්නටත් අන්දවලා මමත් ලෑස්ති වෙලා ටක් ටක් ගාලා අපි හෝල් එකට ගියා. ඔන් ටයිම් තමයි හෝල් එකට ගියේ. ඊට පස්සේ සෙරමනි එක පටන් ගත්තා. මේ ඉන්නේ අපේ මොරි සෙන්සේ. ඒ කියන්නේ ඉස්කෝලේ අයිති කෙනා තමයි මේ ඉන්නේ. ඉතින් එයාව අපිට දකින්න වෙන්නේ අවුරුද්දකට නෙමෙයි. අපි මේ ඉස්කෝලේ ඉන්න අවුරුදු දෙකටම දෙපාරයි. නියුගකුෂිකේක. ඒ කියන්නේ වෙල්කම් සෙරමනි එක දවසේයි සොස්සගෝෂිකේක. ඒ කියන්නේ ග්‍රැජුවේෂන් සෙරමනි එක දවසේ විතරයි අපිට එයාව දකින්න ලැබෙන්නේ. මේ සර්ටිෆිකේට් එක මේ විදිහට ස්ටේජ් එක උඩ දෙන්නේ ක්ලාස් එකෙන් එක්කෙනෙක්ට විතරයි මේක දුන්නා කියලා සංකේතවත් කරන්න. ඉතින් මුලින්ම ක්ලාසස් පිළිවෙලට ABCDE කියලා ක්ලාසස් 5ක් තිබුණා මේ අපේ ඒ ක්ලාස් එකේ ළමයාට දෙන එක. ඉතින් එයා මොරි සෙන්සේ මේ ලියලා තියෙන හැමදේම කියවලා මේක දෙනවා කියලා තමයි දෙන්නේ. ඒක ගන්න යනකොටත් ගෙස්ලට ආචාර කළා ටීචර්ස්ලට ආචාර කළා තමයි මෙතෙන්ට යන්න ඕනේ. ඊට පස්සේ බලන්නකෝ ඒක අතට ගන්න විදිහත් මුලින්ම දකුණු අත දික් කරලා ඊට පස්සේ වම් අත දික් කරලා හිම අරගෙන ආචාර කරලා ආයෙත් ඒක දකුණු පැත්තේ අතට ගරන් ආයෙත් ආචාර කරන්න ඕනේ. ඊට පස්සේ පඩි පෙළ බහැලා ගිහිල්ලා ආයෙත් ආචාර කරන්න ඕනේ ගෙස්ලටයි මේ පැත්තේ ඉන්න ටීචර්ස්ලටයි. ඔන්නෝම තමයි ජැපනීස් ග්‍රැජුවේෂන් සෙරමනි එකක් තියෙන්නේ. ඊට පස්සේ ක්ලාස් ටීචර්ස්ලා ඇවිල්ලා තම තමන්ගේ ක්ලාස් වල ළමයින්ගේ නම් කියනවා පිළිවෙලට. එතකොට අපි නැගිටින්න ඕනේ. මේ ඉන්නේ අපේ ක්ලාස් ටීචර් යමගුචි සෙන්සේ. ඉතින් මේ ඉන්නේ B ක්ලාස් එකේ ක්ලාස් ටීචර් කුනෝ සෙන්සේ. එයානම් චුට්ටක් නපුරුයි. මේ ඉන්නේ C ක්ලාස් එකේ ක්ලාස් ටීචර් ඕහෂි සෙන්සේ. එයානම් හරිම ජොලි. ඊට පස්සේ D ක්ලාස් එකේ ක්ලාස් ටීචර් අධිකාරි සෙන්සේ. එයාත් හරිම හොඳයි. හොඳට උගන්වනවා. හොඳට පැහැදිලිව උගන්වන සෙන්සේ කෙනෙක්. ඊට පස්සේ නගගමි සෙන්සේ හරිම කරුණාවන්ත සෙන්සේ කෙනෙක්. හැබැයි සෙන්සේ නම් මේ අවුරුද්දේ ඉස්කෝලෙන් අයින් වෙනවා කියලා තමයි කිව්වේ. එයා තමයි මගේ පළවෙනි ක්ලාස් ටීචර්. ඒක ඉවර වෙලා ඊට පස්සේ තිබුණේ පරක්කු වෙන්නේ නැතුව එතකොට ඇබ්සන් වෙන්නේ නැතුව හැමදාම ඉස්කෝලේ ආපු ළමයින්ට පුංචි තෑග්ගක් දෙනවා ඉස්කෝලෙන්. අන්න ඒ තෑග්ග දෙන වෙලාව. ඉතින් ලංකාවේ අයත් 3 දෙනෙක්ට මේ තෑග්ග හම්බුණා. මෙහි ග්‍රැජුවේෂන් සෙරමනි එකක් ගොඩාක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 30ක් විනාඩි 40කට වඩා කාලයක් මේක ඉතින් මේ ඉන්නේ පරක්කු වෙන්නේ නැතුව ඇබ්සන් වෙන්නේ නැතුව සහතික තෑගි ගත්ත ඔක්කොමන්ලා. ඊට පස්සේ තිබුණේ ස්පීච් ටයිම් එක. ඉතින් පන්තිය නියෝජනය කරමින් එක පන්තියෙන් එක්කෙනෙක් ගානේ 5 දෙනෙක් ස්පීච් එක කළා. මං හිතන්නේ ඔයාලා මගේ ස්පීච් එක කලින් අහන්න ඇති. මං ඒක ට්‍රාන්ස්ලේෂන් එක සබ්ටයිටල් එක දාලා තියෙනවා. ඉතින් අපේ නම කිව්වහම අපි හයි ඒ කියන්නේ ඔව් කියලා හයියෙන් කියලා නැගිටලා ගිහිල්ලා මේ විදියට ගෙස්ලට එතකොට ටීචර්ස්ලට ආචාර කරලා තමයි දකුණු පැත්තෙන් වේදිකාවට ගොඩ වෙන්න ඕනි. ඒ ගොඩ වෙලා ආචාර කරලා ඊට පස්සේ අපේ ස්පීච් එක කරලා ආයෙ වම් පැත්තෙන් ගිහිල්ලා බහැලා ගිහිල්ලා ආයෙත් ආචාර කරලා තමයි අපේ සීට් එකට යන්න ඕනේ. ඉතින් මෙහි ආචාර කරනවා කියන එක අනිත් අයට ඔජිගි කරනවා. ඒ කියන්නේ හිස නමලා ආචාර කරනවා කියන එක ගොඩාක් හරිම වැදගත් දෙයක් විදිහට සලකනවා. ඉතින් මේ උත්සවයේදී කී පාරක් ඔළුව පාත් කරලා අපි ආචාර කළාද කියලා මට මතකත් නැහැ. ඒ තරම්ම ජපානයේ ඔජිගි කරනවා. ඒ කියන්නේ ඔළුව නවලා ආචාර කරනවා කියන එක හරීම වැදගත් දෙයක් විදිහට සලකන්නේ. ඉතින් මම අවස්ථා ලබා ගන්න ගැන තමයි කතාව කළේ. ඇත්තටම මම ඊට වඩා ලොකු දිග කතාවක් හදලා තිබ්බා. ඒ වුණාට විනාඩියකට කොට කරන්න කියලා කපලා තමයි මෙච්චර කොට කතාවක් නිර්මාණය කරගත්තේ. දුකයි මට කියන්න ඕනේ ඔක්කොම කියන්න ඕනේ නැහැ. හැබැයි මට අන්තිමට චොක්ලට් එකකුත් හම්බුණා කතාව හොඳට කළා කියලා.
කතාව ප්‍රැක්ටිස් කරපු සෙන්ස් එකෙන්. මම මේ කතා කරන්නේ චාන්සස් අපිට හම්බෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ඒවා හඹාගෙන ගිහිල්ලා ලබා ගන්න කියන එක ගැන. ඉස්සර මමත් chance හම්බෙනකම් බලාගෙන හිටපු කෙනෙක්. එහෙම නැත්නම් හම්බුන chance එකත් යාළුවෝ නැහැ කියලා, තනියම බයයි කියලා, ලැජ්ජයි කියලා chances give up කරපු කෙනෙක්. ඒත් දැන් මං එහෙම නැහැ. මම මේ කතා කරන අවස්ථාවත් මට කරන්න ඕනි කියලා තමයි ඉල්ලලා ගත්තේ. ඉතින් මේ ඉන්නේ B ක්ලාස් එකේ හිරන්. එයා තමයි B ක්ලාස් එකෙන් කතාව කළේ. මෙයාම නම් මම දන්නේ නෑ පෞද්ගලිකව. ඒ ළමයා මට මුණ ගැහිලම නෑ. එයා නම් දේශපාලන රැස්වීමක් කතා කරනවා වගේ හෙන ගැම්මෙන් කතා කළා. ඉතින් මේ ඉන්නේ අපේ සෙව්වන්දි. එයාත් ලංකාවේ කෙනෙක්. ඉතින් එයාගේ සාරිය තමයි මම ඇන්දුවේ. බලන්නකෝ මම ලස්සනට අඳලා තියෙනවද කියලා එයාට. ඉතින් එයාත් ලස්සන කතාවක් කළා. ඊට පස්සේ අපේ මනෝජ් අයියා නෑ එයාගේ නම මදේෂ්. මනෝජ් මදේෂ් කියලා අයියලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නව මට හැමතිස්සෙම නම් පැටලෙනවා. ඉතින් මෙයාත් ලංකාවේ එයාත් ලස්සන කතාවක් කළා. ඒ කතා ටික ඉවරනාට පස්සේ අපේ ප්‍රින්සිපල් චුට්ටන් බට්ටන් කතාවක් කළා. ලොකු දිග කතා නැහැ මෙහි. එතනින් ඉතින් ග්‍රැජුවේෂන් සෙරමනි එක ඉවරයි. ඊට පස්සේ තිබුණේ පාටි එක. පාටි එකට කලින් මේ ටීචර්ස්ලා ඔක්කොමලාගේ ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ අපි හැමෝගෙම ගෲප් ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ ක්ලාසස් වෙන වෙනම ෆොටෝස් ගත්තා. බැච් ෆොටෝ එකේ මම හොයාගන්න කෙනාට මම දොර දෙකේ ටීවී එකක් දෙන්න කියලා හිතන් ඉන්නේ. පුළුවන් නම් හොයාගන්නකෝ. ඊට පස්සේ අපි එක්කන් ගියා 3rd floor එකට. අපිට ෆොටෝස් ගන්න ඕන තරම් කියලා. මේනේ අපේ සුයිමා. ඊට පස්සේ කට්ටිය ඔක්කොමලා එක එක ෆොටෝස් ගත්තා. මේනේ අපේ යමගුචි සෙන්සේයා තමයි ක්ලාස් ටීචර් අපේ. බලන්නකෝ එක එක රටවල් වල එක එක ඇඳුම් වල ලස්සන ඉතින්. ඊට පස්සේ අපිව ආයෙත් පහලට එක්කන් ගිහිල්ලා අපේ පාටි එක පටන් ගත්තා. දුක හිතෙනම දේ තමයි අපිට හිටගෙන තමයි ඉන්න තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි මේ වීදුරු වලට බීමක් දාගෙන බලන් ඉන්නවා. චියර් කරන ටයිම් එකේ එනකන්. මොකද ලොකු කතාවක් තියෙනවා මේ මහන්සි වුණාට. ස්තුති කරලා එහෙම. ඊට පස්සේ ඔන්න අපි චියර් කරන්න යන්නේ. මෙහි චියර්ස් කියලා කියන්නේ කම්පයි කියලා තමයි කියන්නේ. ඉතින් අපි චියර්ස් කරලා බීම බොන්න පටන් ගත්තා. ඇත්තටම ඒ වෙලාවේ තිබහේ හිටියේ ඉතින්. මේ ඉන්නේ මම සාරි අඳවපු ළමයි දෙන්නා. බලන්නකෝ මං ඒ දෙන්නට හොඳට අඳවලා තියෙනවද කියලා. ඊට පස්සේ තියෙන්නේ කවුරුත් බලාගෙන හිටපු කන බොන අවස්ථාව. කන බොන තිබුණේත් ඉතින් හිටගෙන ඒ ඇස්සේ සින්දුවක් තිබුණා අහන්න, ඩාන්ස් තිබුණා බලන්න. ඒවා බල අපි හොඳට කෑවා. හැබැයි කෑම ඔක්කොම රසට තිබුණා. ෆස්ට් ටයිම් මම තාරා මාසු try කළා. මම ඊට කලින් කාලා නෑ. හැබැයි ඒක අනේ මන්දා. ඊට පස්සේ අපි අනිත් පැත්තට ගියා නැටුම් බලන්න. නේපාල් අයගේ ලංකාවේ අයගේ නැටුම් අස්සේ අපේ ජපන් සෙන්ස් කෙනෙකුත් නේපාල් ඩාන්ස් එකක් දැම්ම. බලන්නකෝ යා නටන ලස්සන. මම නම් හරීම බය හිටියේ අර හීල් එකක් දාගෙන ඉන්න ළමයාගේ කකුලට සෙන්ස් එකේ කකුල පෑගේ කියලා. ඇයි ඉතින් ඒ ළමයා දත් බඩ ගාලා හීල් එකක් දාගෙන නටුවනේ. ඒක ඉවරනාට පස්සේ අපිට තිබුණේ සින්දුවක් අහන්න. මේක ජපනීස් සොන් එකක්. හැමෝටම කියන්න කියලා ආරාධනා කළා. ඇත්තටම මට මේක පාඩම් කරගන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මට පාඩම් තිබුණේ නැහැ ඉතින්. මේ අපේ ඔහාෂි සෙන්සේනේ යා. C ක්ලාස් එකේ ක්ලාස් ටීචර්. ඉතින් මේ සින්දුව කියන්න හදන්නේ C ක්ලාස් එකේ ළමයි ඔක්කොම එකතු වෙලා. බලන්නකෝ ඔහාෂි සෙන්සේ හරිම කියුට්. එයා ළමයින්ට හරි ආදරෙයි. ඒ වගේම හරිම සැරයි වෙලාවකට. හැබැයි එයා හරිම ජොලි.
ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ අපි අවුරුදු 2ක් පුරාවටම කරපු දේවල් වල ෆොටෝස් එකතු කරලා ක්ලිප් එකක් විදියට හදලා මේ විදියට අපිට පේන්න දාලා තිබුණා. ඉතින් මේක දුකයි සතුටයි හැමදේම මික්ස් වෙච්ච හරි ලස්සන හැඟීමක්. ඊට පස්සේ අපිට කොෆි එක ඩෙසර්ට්ස් හම්බුණා. හැබැයි අපිට ඒවා කන්න උනේ නෑ. මේ ග්‍රැජුවේෂන් සර්ටිෆිකේට් එක හැමෝටම දුන්නා. ඉතින් මේ මගේ එක. මේ ඉතින් මම. මේක තමයි මං ආසම එක. ඊට පස්සේ හැමෝම ෆොටෝස් එහෙම ගොඩාක් ගහලා සතුටින් විසිර ගියා. අන්න එහෙම තමයි අපේ ග්‍රැජුවේෂන් සෙරමනි එක ඉවර වුණේ.